වෙල්කම් ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් අද මම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද මම අරන් ආවේ ෂෝරානා ගේම් එකේ තවත් එක ගේම් ප්ලේ එකක්. අඩුව මචං බලපන් ගේම් එකේ ඩීටේල්ස් බං. බලහන්කෝ බං මේ ඉරේ එළියෙන් වැටලා තියෙන ලස්සන ගේම් එකට. ඉතින් දැන් වෙලාව කීයද දන්නේ නැහැ. ඉතින් මට අලුතෙන් ඕඩර් එකක් ආවා මචං. මෙන්න මෙතන තියෙනවා ලීමෝලක් වල මම වෙන්නන්න මේ තියෙන්නේ. මෙන්න මෙතනට එන්න කියලා. මොකද්ද අපිට මේ ලී සෙට් එකක් අරන් යන්න තියෙනවලු. ඒ ලී ටික අරන් යන්න අපිට එන්න කතා කරා. ඉතින් මචං අපිට එතනට යන්න කලින් අපිට සිද්ධ වෙනවා මෙන්න මෙතන තෙල් ගහ ගන්න යන්න. අපි එතන ලොකේෂන් මාක් කරගමු. අපි දැන් ඉන්නේ මෙතන. හරිද? අපිට මෙතන ඉඳන් මේ තෙල් ගහ ගන්න යන්න තියෙන්නේ දැන් අතනට. මොකද තෙල් නෑ මචං මේ පේනව නෙමෙයි. තෙල් නෑ. පොඩ්ඩක්වත් අපි ට්‍රේලර් මෙතන දාලා යමු. මොකද අපි ට්‍රේලරෙන් වැඩක් නැති හින්දා අපි ට්‍රේලර් ඩිස්චාර්ජ් කරමු. අපි ට්‍රේලර් ඕන් වුණොත් අපි අයින් ගමු. අපි මේ එන්ජින් එක ස්ටාර්ට් කරගමු. ඕකේ. හෑන්ඩ් බ්‍රේක් අයින් කරගත්තා. උට වාහනේ හරව ගන්න දැනක් තමයි නැති මේ මෙතනින් දාමුද ඔය කැලේට දා හරවමුනේ මචං. කැලේට දාන්න තිබ්බ මම මේ පේනවනේ මේ මොකද මම මේ කැලේට දාන්න සීනෙනවා කැමති නෑ මොකද මේ වண்டிය එරෙනවා මදි මචං. ඕකේ එරුණාද මම බලහන්කෝ බා රෝදේ ඒ ටිකට එරෙනවා බා. හරි ෆ්‍රෙන්ඩ්ස් වண்டிය ගාන්ට ගත්තා. අපිට දැන් තියෙන්නේ යන්න. ඉතින් පේනවනේ ඔයගොල්ලන්ට පට්ටම ලස්සන ගැපික් තියෙන ගේම් එකක් මේක. ඉතින් වල අඩි හැප්පුණා කියපන්. අඩේ තෙල් නෑ නේ බා. තෙල් ටිකක් ගහගන්න යන්නම් වෙනවා මචං. වැඩි හරියන්නේ නෑ නැත්තම්. ඒ කැපෙන්නේ නැත්තේ ඇයි බං මේක. හරි මචං අපිට දැන් නෝමල් එක යන්න තමයි තියෙන තෙල් ගහ ගන්න යන්න. ඉතින් බොයිස් මේ මගේ මේ ෂෝරානා ගේම් එකේ දෙවෙනි එපිසෝඩ් එක තමයි ඉතින් මේක. ඉතින් ඔයාලා කලින් එකේ බැලුවා නැත්නම් අනිවාර්යෙන් කියපන් channel එක ඇති එකත්. ඉතින් ඒක සුපිරිම ගේම් ප්ලේ එකක්. මම ඒක thumbnail එකට දාලා ඇත්තේ මචං මේ පොඩ් ලෝඩ් එක පිටින්ම මඩේ ඉරුණා කියලා. ඉතින් පට්ට මාතල ගේම් එක තමයි මේ ෂෝරානා කියන්නේ. ඉතින් ඔයාලත් ගහන්න නැත්නම් ප්ලේ කරලා බලන්න. අඩේ මේ දින මම කායකම් මම මෙතන දාලා කියලා බං ඊයේ ඔයාලා කලින් වීඩියෝ බලනවා ඔයාලා දන්නා මම මෙතන කාර් නතර කරා කියලා. මොකද අපි කොට්ලෝඩ් ටික පිටින් ලොරිය ඉරුණානේ බං මඩේ. අම්මට බෙරි වෙනවා. පාර වහලා ගිහපන්කෝ. මේ පැත්තෙන් නේ දාන්නේ. එක්ක මේ මොකද වතුර වලින්ම දාමුද ආතල්ලගේ. අප්පට හිරුණා කියපන්කෝ කොල්ලනේ. අද්දා නැති වේද? ඉරුණවත්ද? අඩේ මචං එරුණා කියපන්කෝ. ඒක නම් කැතම් වැඩි ඈ. අපිට සිද්ධ වෙනවා අපේ වண்டிය මාරු කරගන්න. අපි ගෙන්න ගමු මේ අපේ කායකට මාරු වෙන්න සිද්ධ වෙනවා අපිට. කායක තියෙන මෙන්න මෙතන. කායක යමු ෆූල් වීල් දාගමු කායකේ. ඉතින් මේකේ කායක පට්ට මචං ඈ. ඔය ෆෝර් වීල් නෙමෙයි දැන් පිටිපස්ස රෝද එක විතර දැන් කරගන්නේ. ඔන්න දැන් රෝද හතරම කරගෙනවා. අපි වண்டிය ගොඩද ගන්නකම් අපි ගිහිල්ලා බලමු මේ පාරේ යන්න පුළුවන්ද කියලා මුලින්. මෙන්න මෙහින් ආතල්ලක යන්න අපිට පුළුවන් නේ ආසාවට එක්ක. වතුර වලේ දාගෙන. අයින් පට්ටනේ මචං. ඒ වතුර පාර නම් තියෙනවා ඈ. හරි ප්‍රශ්නයක් නැහැ නීව. වண்டிය දැම්මොත් කෙලවෙයිද දන්නේ නැහැ. මේකට තෙල් ටිකක් ගහගෙන මොකද අපි? අප්පට සිරුණා මෙහෙම ගැමෙමුනේ හරි. තෙල් ටිකක් මේකට ගහගමු. පී මේකට තෙල් ටිකක් ගහගෙන යමු අර ගදින්න. ෆුල් ටැංක්ම ගහමුකෝ. ඕකේ. ෆුල් ටැංක් ගෑව කායකටත් ගැම්මක් ඉතින්
මේක ලිස්සනවා බං මේ ෆෝවිල් දැම්මම කායක හරි වතුරින් දැම්ම ඉවරයි ඈ මේ මචං මේ ලොරිය දැම්මොත් අද්දක් නැති වෙයිද මන්දව අපි හිතමු අද්දයි කියලා මෙන්න මේක අපිට අවශ්‍ය නැහැ නේ අපි මේක දැන් ඉතින් අදි මුනේ වාහනේ අපි ලොරිය ගානට පිටුවසට බ්‍රේක් පාර හරි ඇදි මෙන්න මෙතන තමයි ලොරිය තියෙන්නේ නම් බලමු අපිට දාගන්න පුළුවන් ඊට කියලා ලණුවක් මේකට ඕකේ අඩේ එනවනේ අවුලක් නැහැ ෆ්‍රෙන්ඩ්ස් බඩු ගත්තා එලියට හරි අපි කායක වින් කරගමු ඊට පස්සේ අපි අනිත් ට්‍රක් එකට මාරු වෙමු චේන් ට්‍රක් ඕකේ අඩේ ආයි මඩ වලනේ කැපුණේ අඩේ බම් මොනවද බම් මේ බලපන් උණ කැට වැඩි වතුර වලට දාන්නයි යන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කීපේ දාන වතුර වලට අපි මෙන්න මෙහෙම අඩේ අද්දන මෑ බලපන් වතුරනේ කාගෙන යන්නේ ආව මචං ඉතින් වතුර වලට අපි අද්දගත්තේ මීට අපි දැන් තෙල් ගහ ගන්න තැනට බේස් එකෙන් අපි ආවේ තෙල් ටික ගහගෙන මෙතනින්ම කරකවගෙන ආපහු ආපාරෙම යමු හරි ෆුල් ටැංක් ගහමු ලීටර් 60ක් වදිනවා බා ෆුල් ටැංක් ගහුවම මේකට සුපිරි ලීටර් 60ක් කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ ලොරිය හරව ගන්න එක ප්‍රශ්නය අපිට දෙපාරක් උදා ගන්න එන මචං මොකද නැත්තම් අර ඉස්සරහදී යකඩ පාරක වදින්න පුළුවන් ලොරිය මොල් පස්පසම view දාලා වතුර යනවා පෙන්නන්න බඩ ඒ ආතල දරම් පෙන්නන්න බෑ ඕකේ ඔන්න වතුර දාන අපි දෙය අද්දනවනේ හරි මචං වතුරෙන් ඇද්දුවා අපිට දැන් යන්න තියෙන්නේ මේ ලීමෝලට ලීමෝලට යන පාර නම් මෙතන වැටලා තියෙන්නේ මචං මට මතක විදියට බලමු පොඩ්ඩක් ආව් හරි මචං ලීමෝලට යන පාර තමයි මේක අපිට කැම් එක පොඩ්ඩක් මූව් කරගන්න නැත්තම් මේ ලීමෝලට නෙමෙයි යන්න වෙන්නේ එලින්ම හෙලට තමයි යන්න වෙන්නේ මොකද මේ කැපෙනවා හොරයි බං මේ පේනවනේ දැන් නම් අවුලක් නැහැ දැන් නම් පාර යන්න පුළුවන් ලිස්සර බං මේක පට්ටෙම ඔයගොල්ලෝ ගේම් ප්ලේ එක බලනකොට වඩා මේ වාහනේ පොඩ ලිස්සන මෑ මේක හොඳටම තේරෙනවා කන්ට්‍රෝලින් කරද්දී පාට්ටෙම ලිස්සනවා කායක මඩ වලකින් දාන්නේ මං ඉමීට හරි මඩ වලින් දාගත්ත ගැම්මටම තනිකරම මඩ මචං අප්පට අතලත් වතුර වල අබ්බා සුපිරිය මඩ වලින් දැම්මට කිසි අවුලක් වෙන්නේ නැහැ මොකද මේ ටයර් ටිකේ මඩ ගෑවුණාට අවුලක් නැහැ මේ වතුර තියෙනවා අර ඉඳන් එන වතුර පාර තමයි මේ තියෙන්නේ يعني ඒක රියලිස්ටික් විදිහට ගේම් එක හදලා තියෙනවා මචං නේ පේනවනේ සුපිරිය ඉතින් ඔයාලා තාම channel එක subscribe කරේ නැත්නම් subscribe පාරක් උදාගෙන යමු ගැම්මටම මම හිතනවා ඔයාලා මට ඉක්මනට 1k ගහන support එක දෙයි කියලා channel එකේ ඉතින් ඒකට ඕන ඔයාලා පුඩි subscribe එක විතරයි ඒ වගේම වීඩියෝ like එකක් දාලා channel එකේ පොඩ්ඩක් reach එක වැඩි කරගන්න support එකක් දෙන්න ඔන්න මචං ලීමෝල්ට ආවා ලීමෝල්ට මෙන්න මේ පැත්තේ දාගමු මේ පැත්ත නම් පාරේ මඩ බං පට්ටෙටම ලීමෝලක් තියෙනවා කැලේ මැද්දි මුම්මිමි මේව මඩ වෙලා ගන්න දෙයක් නැහැ බං ලීමෝල තිබ්බට මොකද මේ ලීමෝල තිබ්බ කියලා මම පාරවල දන්නේ නැහැ බං මේ ගේම් එකේ
ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපි ආවා. එන්ජින් පොඩ ඔෆ් කරන්න රත් වෙලා ඇති මන් දැන් නම් එන්ජින් මේ එන්ජින් හදන්න යන්නත් ඕනේ අපිට. අපිට ආයි ලෝඩ් යන්නේ. මේක උඩ දාන්න ගෙනියන් තියෙන්නේ. මම පැලල් ලෝඩ් එකක් තියෙන්නේ. අපි මැප් එකට දාගන්න කලින් පාරට දාගෙන ඉමු. අන්නේ පාර කලින් දාගෙන මැප් එක ඔන් කරගෙන බලමු මේ ලීඩ් එකට අපිට අරන් යන්න කියලා තියෙන කියලා. මචං පාලමත් හදලා නම් ඉවරයි. පාලම ගන්න නම් එන්න බෑ. හරිද බං? අඩේ පෙන්නන්නේ. අපිට මේක එන්නේ vehicle අඩේ මෙන්න මෙතනට අපිට යන්න කියලා කියන්නේ find the garage අප්පට හිරින පාර වහන්නනේ මං ගරාජ් එකට යන්නේ කොහමද find the garage කියවනේ මෙයාලා මැප් එක දාගෙනම ගරාජ් එකට යන්න පටන් ගමු මේ පාරෙන් දා ගන්න ඕනේ අපි ගරාජ් එකට යන්න ඒ දන්න ගරාජ් එකට එන්න කියලා තියෙනවා වාහනේට වැඩි හම්බෙලා තියෙන බඩු සුපිරියනමයි මං හිතන්නේ වண்டிය මේ මුලින් හදන්නත් දෙයි එතන මොකක් කරේ අරන් ඉන්න දන්නේ නැහැ ගරාජ් එකට එන්න කියලා නම් තියෙන්නේ ඒ මොක වුණත් ඉතින් අපි දැන් ගරාජ් එකට යනවා ෂේපේ අඩි ඉවරයි තා පොඩ්ඩෙන් කෙලවෙනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වාලින් දිග වීඩියෝ වලින් ඉපාන වෙනවනේ බා ඒකින්නේ අද මම මෙතන වීඩියෝ ඉවර කරන් තමයි ඉතින් හදන්නේ ගරාජ් එකට යන වීඩියෝ කෑල්ල මම තා වීඩියෝ එකකින් අරන් එන්නම් ඔයාලා වෙනුවෙන් හරි අපි ගරාජ් එකට යන කලින් මේ වලින් දාගමු අවුල නැහැ සුප්‍රි වන්දිය මේක මේ පාර අයිනේ නතර කරගමු බා නැත්තම් බම් මේ මාරම කරදරයක් වෙන්නේ මේක මේ ගරාජ් එකට ගියා වගේ නෙමෙයි ඊට පස්සේ මෙන්න මෙහෙන් නතර කරගෙන ඉමුකෝ මෙන්න මෙහෙන් නතර කරලා ගරාජ් එකට යන වීඩියෝ එක මම අනිත් වීඩියෝ එකෙන් අරන් එන්නම් බා ලීලෝඩ් එක පටව ගත්තනේ බා හරි ෆ්‍රෙන්ඩ්ස් තිලුත් ගැහුවා ලීම වලටත් ගියා අද දවසේ වැඩ ගොඩක් කරා ඉතින් අම්පට ඇතුලින් හාදේ බුද්ධියන්නද මන්ද මයන්නේ ඉතින් ඌ මොකක් කරද අපිට නෑ එහෙනම් මචං අද මම මෙතන වීඩියෝ ඉවර කරනවා ඉතින් තවත් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්